මේ තියෙන ඉත්තෑවයි එය ඕ බරයි යකෝ සිරාටම බරයි මේක අල්ලන් ඉන්න බාලමු නාලා යනවා කියලා ආවි හරිද දැන් බලමු තත්ත්වය මොකද කියලා මට එල කිරියකට යනවා කිරියටම යනවා ඉතින් මේ ටක් ගාලා බඳින්න ඕන මට සහාය වෙන්නලු බඩු අස් කරන්න මං ඔය යද්දි මේ තියෙන ඉත්තෑවේ කටු පේනවද මේ තියෙන කටු පේනවද ඉත්තෑවන්ගේ කටු එහෙනම් මං කන මේ දඩමස් කනවා කියන්නේ ඕ දඩයක් කාරයෙක් නේ කොහොම මල් ඉහිරුණා මුළු ලෝකයනේ තුයෝ මාලා මේ මාර සීන් එක හරිද අතන කට්ටියක් ඉන්නවා ලැජ්ජාවේ මම නෑ එහෙම කරමු එල කිරි වගේ යන්නවා ඉන්න හරිද ආතල්ලයක් ගමු යාළු එන යාළුවනේ දැන් බෙදා ගමු හරිද ඔබ පැටලියවද මේ වාරේ සංසාරේ ඔන්න අනනවා පේනවයි ඔය තියෙන කෑම හලෝ ඉතින් යාළුවනේ මොකෝ වෙන්නේ ඔය ඉන්නවා සෙට් එක අද උදේම යනවා හලෝ කඩේ යනවා හරිද පයි යන්නේ මොකද්ද ඉත්තෑමස්සයක් තියෙන උයන්ඩ යන්නේ දැන් ඒක උයන්ඩ තමයි ලෑන්ස් කරන්න යන්නේ පොල් තෙල් නැහැ උයන්ඩ යද්දි තමයි මට කල්පනා වුණේ පොල් තෙල් නැහැ කියලා හරිද දැන් මේ උයන්ඩ යනකම් මම තියෙනවානේ ෂෝට් කුඩ් ගාගෙන ඔහේ යනවා ගේ ගාම තමයි කඩේ තියෙන අවුලක් නැහැ හින්දා තේරුණා දැන් මේ පොල් තෙල් ටික ගෙනල්ලා ඉත්තෑමස්සේ කපලා ඊට පස්සේ මොනවද අල හොද්දක් හරි පරිප්පු හොද්දක් හරි ගහලා බිත්තර ගෙඩි දෙක තුනක් තම්බලා බැදලා එහෙම ගමු හාද මේ අර එදා අපි අර පළු උඩ දුන්නේ මතකද මේ පළු උඩ දුන්න පූස දෙන්න කොහොම එනවා ආගේ එනවා ඔන්න යාළුවනේ පපඩම් ගත්තා පපඩම් ගත්ත යාළුවෙක් හම්බුණා මේ ඉන්නේ එයා පොඩ්ඩක් ලැජ්ජයි හරිද එයාත් දැන් අපේ ගෙදර යනවා එයාවත් එක් කරගෙන දැන් උයන්ට තමයි යන්නේ එනවනේ පපඩම් ටික ගත්තා අර පූස දෙන්නව පෙන්නන්න හිටියා උන් දෙන්න ගිහින් හලෝ අපරාධි උන් දෙන්නව පෙන්නන්න තමයි හිටියේ එනවනේ මේ තියන්නේ අර අපේ පන්සල හලෝ ඊවල් ගාම පන්සලක් තියෙන එක එනවනේ ඔය තියන්නේ පන්සල මේ ඉන්නේ යාළුවා එනවනේ එයා ලැජ්ජයි හලෝ වීඩියෝ වලට එන්නේ දැන් එයාට පොඩි බඩුවක් ගැත් තියෙනවා අර මාළු වගේ ෆ්‍රිජ් එකේ ඒක දෙන්න තමයි එක්ක යන්නේ ඒක දීලා අපි එන අර මස් එක හදලා ඩෑන්ස් කරලා ගමු ටක් ගාලා දැන් නම් ගේ ගාවට ආවා අවුවයි හලෝ ඉන්න බැරුව ඉන්නේ පේනවනේ එන යන්කෝ ඒක හදමු දැන් පපඩ එකයි පොල් දෙල්ල එකක් තහද දැන් යන්නේ උයන තැනට යන්නේ ප්ලේස් එකට හාද දැන් එතනට තමයි යන්නේ මේ උයන තැනට යන්න මේ කට්ටිය වගේක් ඉන්නවා හලෝ එහා අත්තේ බඩස් ගාලා උදුළු ගන්න හරිද එයාලට පෙනෙයිද මන්ද ඒක ලැජ්ජයිනේ මට ඒවා නේද මම හිමින් පෙන්නන්න ඕක ඒවා ඒ උයන් යන්නේ ඉන්න නැගීගෙන යනවා එන ආ පොට් එකට බඩු ටික ලෑන්ස් කරලා ගන්න ඕන තේරුණා ඔය මින්දා යන්න බෑ දැන් උයන් දැන් ඉත්තෑමස් එක්ක කපලා අලේක ගහලා පපඩම් බැදලා නිරිස් බැදලා ගන්න යන්නේ හරිද ඉන්නවා හරි සින්දුකුත් කියනවාද බං හරිද අයින් කට්ටි දනෝ තරකපලා දැන් එකටම හාල් එක තියලමු බත් එක එන මේ ඉන්නේ යාළුවෝ දෙන්න හලෝ මම පෙන්නන්න ගියේ මේ ඉන්නේ මගේ පස්සින්මයි දැන් ඔය ඉන්නේ යාළුවෝ දෙන්න එක්කයි එయ్యා උයන්න ඔය එදා පළු උඩ බීලා පුරුදු වෙලා මම තේරුණා එන යන් වැඩේ කරන්න ඔව් ඉන්න හාල් එක තියලෙමුක එක්කම හරි යන්න බෑ මේ තියෙන හාල් එක හරිද අපි එකටම සෝදාගමු එනවා ඔව් මම හාල් එක සෝදනවා හරිද සෝදලා ඉන්නකම් ඉන්නකෝ හරිද හාද සෝදනකම් ඉන්න ඔය තියෙන හාල් එනවා හොදන්නම් බෑ ඔන්න සහල් එක මම හොදලා තියෙන හොඳට හරිද
දැන් වතුර තියෙන ගාන පින්නන්න යන්නේ වලට. ඔයාලා දන්නවනේ ඒක නා. වැටෙනවා. වැටෙනවාලෝ. මෙන්න මෙහෙම බලන්න. හරිද මේ තියෙන්නේ? ඇඟිලි පුරුක් පේනවද? තව දාන්න ඕනේ. පේනවද? හරිද? ඔහොම ලෙවල් කරගෙන මට්ටම් කරලා මෙහෙම ඇඟිලි පුරුක් තියෙන්නේ. හරිද? අය චුට්ටක් දාන්න ඕනේ. පේනවද? පේනව නේද? පොඩ්ඩක් දාන්න ඕනේ. පේනවනේ? හරි. එක්කනේ ඔහොම තමයි හාල් වලට වතුර තියන්නේ. හරිද? මම රයිස් කුකර් එකේ මේක ගහලා ඉන්න. හරිද? ඉන්න. යන්න එපා. යන්න එපා. ඕ යාළුවනේ මේ තියෙන ගෑස්. හරිද? ඕවා ටික දැන් ගෙනිය ගන්න ඕන අතෙන්ට. තේරුණානේ? උස්සගෙන යා. ඒ ෂොට් එක දෙන්නත් දැන්. යා යන්න එපා. ඉන්න දැන් මේ අරන් යනවා. මේ තේනව නේද? ඕ. ඒ තියෙන ගෑස් ඔය. නේද? ඕ. යා. ඔන්න ගෑස් එක සෙට් කරලා තියෙන්නේ. හරිද? දැන් තියෙන උයන්න තියෙන යා. ඔන්න දැන් යන ගමන් ඉන්නේ යාළුවනේ. ඉතුරු බඩු ටික ගේන්න. තේරුණා? ඒ ටිකත් අරන් ඇවිල්ලා ලෑස් කරමු. තේරුණා? ඊට පස්සේ ඉවරයි වැඩේ. අර පේනවා. දර කපනවා ලැජ්ජයි නා. පේනවනේ? ලැජ්ජයි නා. බින්දු උච්චලා ඉන්නවා යන්න එපා. දැන් ගෑස් එකක් ගහලා තියෙද්දි යන්න හදන්න බෑ. දැන් මස් එක ගෙනියන්න යන්නේ. අලේක හදලෙමු ඊට තමයි මස් එක. තේරුණා? අවුලක් නැහැ නේ. එහෙම කරමු එළ කිරි වගේ. යන්න එපා ඉන්න. හරිද? ආතල්ලයක් ගමු යාළුවනේ. දැන් මේ යාළුවනේ කරන්නේ මේ අල සුද්ධ කරනවා. පේනවද? මේ සුද්ධ කරනවා. පේනව නේද හලෝ? එහෙම තමයි අල සුද්ධ කරන්නේ. හරිද? අල ටික සුද්ධ කරනවා ඉන්න. මම ඩක් ගාලා සුද්ධ කරනවා. දැන් සුද්ධ වීගෙන යනවා වැඩේ. හරිද යාළුවනේ? යනවා වැඩේ. යන්න එපා. සින්දුවක් කියන්න ඉන්න යන්න එපා. හරිද? ඉන්නකෝ. අලේ සුද්ධ කරා ඊට මස් ටික සුද්ධ කරන්න විතරයි තියෙන්නේ හලෝ. හාද? යන්න එපා මචං සින්දුවක් කියන්න ඉන්නෝගෙන. මල් ඉහිරුණා මුළු ලෝකයනේ තුයෝ මාලා මා තනි වෙලා අද දඬුවම් ලබමිමා කඳුළු ගානේ වැටුණු වැකේ සොඳුරු හඬක නිහඬ කෙරුවා ලොවම දුටුවෑ සයන්ගත වූ. යන්න එපා ඉන්න. හරිද? මේ සින්දුවකුත් දැන් භාගයක් කිව්වා. ඉතුරු සින්දුව කියනවා. දැන් අලේ භාගයක් කිව්වලා සින්දුවකුත් කිව්වා ඉන්නවා. අඩෝ සින්දුත් කියන්නේ තියාගන්න හරිද? නැත්තම් මේ සින්දු කියන්නේ හරිද? ඒතකොට හිතනවනේ මේ සින්දු කියන්නද මම වෙයිලා තියෙන උයන්නද කියලා. තේරුණානේ? මේ අලේ යන මෑගේම මට මේ ලෙලි ගහ ගන්න බැරුව ඉන්නේ. තව එකක් කියන්න ඉන්නව කියන. යන්න එපා. යන්න එපා ඉන්න. එහෙනම් තව සින්දුවක් කියමු. මාරුතයක ඔබ පැටලියාවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ. මාරුතයක ඔබ පැටලියාවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ. ඔබ කොයි කාලේ කාටවත් බෑදෙන්නට මොහොතකටවත්. ඔබ කොයි කාලේ කාටවත් බෑදෙන්නට මොහොතකටවත්. ඔය අල්ලාගත්තත පපුවට තියාන ඉන්නම් ඔයා ළඟින්. ගැහෙන මගේ පපුව පුරා වැටෙන මගේ හුස්ම ඔයා. ගැහෙන මගේ පපුව පුරා වැටෙන මගේ හුස්ම ඔයා. ඉල්ලා දැන් ඉවරයි. හරිද? අලේක සුද්ධ කරා ගේම ගැහුවා ඉවරයි. මේ අලේ මම සුද්ධ කරනවා බස ගාලා පේනවයි. ඉවරයි. රෝණු ගෙට්ටි සුද්ධ කරා ගියා. එහෙනම් ඉන්න ඕනේ. යන්න බෑ. දැන් සින්දු දෙකක් කිව්වා. ඔන්න මචං හරි දැන් අල ගෙඩි ටික දාගමු ලෑලි තීති කප ඉන්න බෑ. ආද ඔහම ගත්තා. ඔහම දැම්මා. තේරුණා? අවුලක් ගන්න එපා. මෙහෙම තමයි මං ඊතර නින්නේ ගෙදර. අද බත් කන්න හිතුන සතියකින් විතර බත් කන්නේ අම්මපා. ඔව් සතියක් විතර අද බත් කන්න හිතුනා මට. ඊට පස්සේ මස් ටිකක් ලෑන්ස් වුණා මට. හරිද?
මට ගෙනත් දෙනවා දඩමස් තිබ්බොත්. මම දඩමස් කනවනේ. අපි හලාවතනේ අපිට දඩමස් නැහැ නේ. ඒ හින්දා දඩමස් ටික මට ලෑන්ස් වුණා මෙහෙන්. හරිද? ඊට පස්සේ කොහොම ගෙනල්ලා දඩමස් ටික ලෑන්ස් කරාගෙන දැන් දඩමස් ටික උයලා මේක ගහන්න යන්නේ. තේරුණා? මේ එදා අපි හීර කැපිලා අර ෂෝට් වීඩියෝ එකේ කොහොම ගහන්නේ හලෝ. අර පුහුල් කපන සීන් එකේ. කැපුණානේ ඤක් ගාලා ගිහින් මේ යන්න එපා. ඊට පස්සේ දිගු දැස කියන මේ සින්දුව. තේරුණාද? දැන් මේවා ටික ඔහොම දානවා හීනියට කපාගත්ත ලූණු ටික. ඔහොම දානවා. පේනවනේ? යන්න එපා. ඕන් හීනියට කපාගත්ත ලූණු ටික දැම්මා. ඊට සුදු ලූණු ටික. පේනව නේද? හරිද? යන්න එපා. හාද? පේනවනේ? ඊට පස්සේ දිගු දැස දුටුවාම ඒකත් කියනවා. සෙට් එකම කියලා තමයි යද යන්නේ. යන්න එපා ඉන්නව. දඩමස් ටික හදලා ඊට පස්සේ දඩමස් සීන් එක තමයි. දැන් මේ යන්නේ මේවා ටිකනේ. මේ තියෙන්නේ යක්කු මේ තියෙන්නේ යක්කු. පේනවා යක්කු ටික මේ ඉන්නේ. පේනවද? යක්කු. නයි මිරිස් කියන්නේ මේකට තමයි. හරිද? මේක ආතල් මිරිස් జాතිය. හරිද? දැන් ඕන් දාන්න යන්නේ මේ රාම්පේ. හරිද? මේ කර පිංචේ. පේන බලා ගන්න මේ කර පිංච ගොඩක් දාන්න. ඒක තමයි රහ. හරිනේ ඔච්චරයි. දැන් මිරිස් කුඩු මෙතනම දායියන් යන්න බෑ ආයේ. ඔන්න දාන්න යන්නේ. ඔන්න දාන්න යන්නේ බලා ගන්න. මේ මිරිස් කුඩු මිරිස් කුඩු හැඳි දෙකක් දාන්න. ඕන් ඔය ගන්න. හරිද? මස් එකට අපි දානවනේ පිපිරියට මිරිස් කුඩු. මේ තමයි කළු කුඩු මේ. ඕන් කළු කුඩුස්. හරිනේ? ඕන් ලුණු මේ ලුණු. බලා ගන්න මේ ඕන් ඔය ගන්න ඉතල දාන්න. හරිද? ඊට පස්සේ කහ කුඩු අනිවාර්යෙන් දාන්න. පහට ගහන්න. ඕ කහ කුඩු අජුට්ටක් දාන්න. ඔච්චරයි. හරිනේ? තේරුණා නේද? යන්න එපා. අඩු යන්න එපා මචං. මේ මෙව් ඒවල් නම දන්නේ නැහැ. අබද කොයිද? අබද මොනවද දන්නේ? මේ දාන්න යන්නේ කුරුඳු කුරුඳු දාන්නම ඕනේ. ඕ දැක්කනේ ඕ කුරුඳු. හරිනේ එච්චරයි. දැන් දාන්න වෝටර්. අනේ බලන්න ඉන්නවා ඔය ගානට දාන්න. අයියා ඔච්චරයි. ආය අතපත ගන්න නෑ මේක. ඔන්න දාලා තිබුණ සෙට් එක හරියට. අරකට කිරි දාන්නේ පස්සේ මිටි කිරි කියන්නේ හොඳ කිරි පාරක් දාලා අරින්න ඕනේ. තේරුණා? ඊට හදා ගන්නට ඉන්නේ. මේ දින ඉත්තේ ඉත්තේ මස් පව් තමයි ඉතින් මොනවා ගන්නද මේ සත අන්නම් කනවා දඩමස් හරිද? කරන්න දෙයක් නැහැ. මොකම කනගාටුයි. දඩමස් කනවා මචං ඉත්තේ. තම්නෙල් එක ගහ ගන්නකම් පොඩ්ඩක් ඉන්න. තම්නෙල් එක ගහ ගන්න ඉපේද? හරි තම්නෙල් එක ගහගත්තා. මොකද්ද? තම්නෙල් එකෙන් තමයි කට්ටිය එන්නේ. තේරුණා? ඉතින් අයියා. කරන්න දෙයක් නැහැ මචං. ඇයි දන්නවද? අර කපනකම කතා කරමුකෝ. පොට් එකට. මේක යනවා පොද්ද යනවා. එනොයි. ගෑස් එක ගහලා දී පල්ලෙහා ගෙදර යන්න බෑ කියන්නේ. ඇයි දන්නවද? උතර තාත්තා මොනවනු හීලා ඉන්නේ උද්දා. කාලා ඉන්නේ කොයිද? හරිනේ දැන් කපනකම කතා කරමු. දැන් කපන්න යන්නේ. මේ තියෙන්නේ ඉත්තේ වගේ හරියද? මේ තියෙන්නේ හලෝ මොකද්ද? කොන්ද හරිය. හරිද? දැන් ඒක තමයි මේ කපන්නේ හරිද? මේ ඉත්තේව හරිද හලෝ? ගියාත් මට මූ ණයයි. තේරුණා සීන් එක? මූ ණය. සිබෝ මේන් අර පූස දෙන්න ඇවිල්ලා. චුක් චුක්. හුයි. මේක හරිද? හුයි හුයි. චුක් චුක් චුක්. මූ ඉත්තේව මට ණයයි ගියාත්. මේ හරිද? ඒකයි මට මෙහෙම මේ ආහාරයක් කියලා ආවේ. මූ ඔයාලට තේරෙන්නේ නැහැ. මේ තේරුණාද? මේක ගියාත් මට සල්ලි හරි දෙන්න තියෙන එකේ. අද මට මස් වලින් මූ ඒක ගෙව්වා ණය. තේරුණා නේ? මස් ටිකෙන් මට මූ ගෙව්වා.
මේ පව දැන් උගේ ණය ඉවරයි තේරුණානේ මේ තියෙන හලු ඉත්තෑව එනවා ඔය ඉත්තෑව මේ තියෙන ඉත්තෑවේ කකුල්ලේ මේ තියෙන පේනවා ඔය ඉත්තෑ කකුල් මන්නම් කන මේ දඩමස් අන්න ඕන මසක් කියන්නේ අර ජරා මස් කන්නේ ඉත්තෑව කනවා මූව කනවා ආව කන්නේ ආවුන්ට ආස නෑ ඉතින් මං දඩමස්නේ මේ channel එකේ කරන්න උයනේ වහරිද තේරුණාද දඩමස් වෙනවා මස් විතරයි මේකේ මස් මාළු ඒව තමයි සුබු කාගෙද ගන්නේ චුප් චුප් හුයි දැන් මේක කපා ගන්නම් මං හරිද මේ මොට්ට පිහියක් තියෙන්නේ අපේ ගෙදර තේරුණේ ආයලා තියෙන්නේ කපන්නත් බෑ මේවා දැන් අරගේ බත් එකේ වැඩි ගාහන්ට ගිහින් තින්නේ මං ඉස්සරනේ ඉන්නේ තාත්තත් ඉන්න හුන්දත් ඔය ඉන්න හරිද ඔය මිටි උයාගෙන කනවා හරි ඔව් දැන් සීන් එක යන්නේ එන යන්න එපා ඉන්න සින්දුවක් කියන්නද ඉන්න සින්දුවක් කියන්න අපි කියමු අරගේ ඉන්නෝක මතක් කරනක සින්දුවක් මතක් කරන්නේ හයිය කොමුගේ පවුනම් තමයි ඉතින් පවු කියලා අන්න කන අර කිමේ මගේ ආදරේම අපරාධේ අපතේ ගියාද මේ කාලේ ඉත පාරවදෝ මගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිතේම අද මගේ එකතන කවුරු රහගෙන ඉන්නවද දන්නේ ලැජ්ජාද පස්සේ කිමේ ඌ කපා ගන්න කයින්දකෝ හාද අයියයිනේ පේනවයි මං තමයි ගෙදර මස් කපන්නේ මාළු කපන්නේ හරිද ඒව මට දෙන්නේ හලෝ දෙන්නේ කියන්නේ මං ආසයි ඊටන් ආසයි කියන්නේ එයාලට කරන්න දෙන්න ඕනේ නැහැ නේ හලෝ තේරුණේ එහෙනම් මං කපා ගන්නවා ඉන්නේ හරිද මං කපාගෙන හොදන හරිය දෙන්නම්කෝ ඊට පස්සේ මේ කපන්න බෑ අයියේ හරි ඈ ස්ටොප් කරනවා මං කපාගෙන ලෑස් කරන්න හරිද යන්න බෑ අතේ මෙව්වා හිටහලු ඕෆ් කරන්න බෑ දැන් මේ වතුර දාලා හොඳට 10 පාරක් විතර හොදන්න හරිද මම පෙන්නන්නම් කැලටි ඉන්න මේ තියෙන්නේ හලු හරිද මේ තියෙන්නේ ඉත්තෑවයි කටු ඉන්න හරිය එකක් පෙන්න මේ තියෙන ඉත්තෑවයි කටු පේනවද ඔය තියෙන කටු හරිද කටු කියන්නේ අර අයින්නේ ඒවා මේ තියෙන ඉත්තෑවයි කකුලා පේනවද පව් තමයි ඉතින් ඈ කියන්න බෑ පව් කියලා දාන්න බෑ පව් කමෙන් රිලේට් කරනවා පව් කමෙන් දාන්න බෑ මේක කරන්නේ දඩමස්තු වෙන ඒවා තමයි මරාගෙන යන්නේ නැහනේ මේ තියෙන කටු පේනවද මේ තියෙන කටු පේනවද ඉත්තෑවන්ගේ කටු එක්කනේ මරාගෙන යන්නේ නැහනේ මචං හරිද තේරුණාද මං කියන දේ මරාගෙන යන්නේ නැහැ අපි හරිද ඒකයි කියන්නේ සීන් එක මරාගෙන යන්නට පව් කියන්නේ දැන් මේ මරාගෙන නෙමෙයි නුවන්නේ ඒක මං කන මේ දඩමස් කනවා කියන්නේ ඕ දඩයක් කාරයෙක් නේ කොහොම අඩු අවුලක් ගන්න එපා මං දඩයක් කාරයෙක් නේ හින්දා මං කනවා තේරුණේ දැන් ආයෙ හොදන්න ඕනේ 5 පාරක් විතර හොදන්න ඕනේ ඉන්නකෝ මම හොදගෙන ලෑන්ස් කරනවා ඔන්න හරිද මේ 10 පාරක් විතර හොදගත්තට පස්සේ පේනවයි දැන් හොම මස් එක දානවා හරිනේ ඔය 10 පාරක් විතර හොදලා තියෙන්නේ නේද සුපිරියට හොදලා තියෙන දැන් මිරිස් කුඩු දාමු ඕමින් ඔන්න මචං දාගන්න යන්නේ මිරිස් කුඩු වැඩියෙන් දාන්න ඔය මිරිස් ඔව් හැදි 3ක් විතර දානවා ඔය පේනවද ඊට පස්සේ ගම්බිරිස් කුඩු දාන්න ඕන ගම්බිරිස් එක ගෙනල්ලා ඉන්න අරන් එනවා ඔව් ගම්බිරිස් එක ගෙනාවේ මේ ගම්බිරිස් වැඩියෙන් දාන්න දඩමස් වලට ඔය දෙකක් විතර දැම්මා හරිනේ ඊට පස්සේ දාන්නේ කහ කුඩු පොඩ්ඩක් දාන්න දඩමස් වලට කහ දාන්න නෑ වැඩි මේ ෆෝන් එකේ බැටරි හරිද බැටරි 50යි තියෙන්නේ මොනවා කරන්නද මං charge කරෙත් නෑ නීයේ ඔය කහ හරිද ඒව දැම්මා ආයෙ දාන්න ඕනේ ලුණු අල්ල ගන්න මේකට අල්ල ගන්නවා ඒකට ඔහොම දාලා තියන්න ඕන අත ගාලා තියන්න යන්නේ ඔය ලුණු දැක්කනේ දැන් දාන්න යන්නේ ගොරක මේ තියෙන්නේ අපේ ගස්වල ගොරක අපේ කිරියම්මලා ගහේ ගොරක හලාවත මේ තියෙන්නේ
ඔය වේ ඕංගොරක එක්කනේ දැන් දාලා අත ගන්න ඕනේ අත ගමු ඔන්න හරි අත ගන්න අත් දෙක හොඳට හොදන් ආවා ආද මේ යනකො මං දඩයක්කාරයෙක් නේ මචං දඩයක්කාරයෙක් කියන මරාගෙන කන දඩයක්කාරයෙක් නෙමෙයි සත්තු හොයාගෙන කන්නේ මං තේරුණා දඩමස් මට ලෑන්ස් වෙනවා මෙහි ආනමඩුවේ ලෑන්ස් වෙනවා මං විටක හරිද මට කෙන්ටක් තියෙන හැමදැනම විටක බයික් රයිඩර් කෙනෙක් හරිද විටක ඩ්‍රයිවර් කෙනෙක් බරවාහන ලයිසන් තියෙනවනේ ඩ්‍රයිවර් එතකොට ආයේ හලෝ කුක් කෙනෙක් ආයේ හොඳට මේ කරලා ඉන්නේ හලෝ ජොබ් කරලා දැන් තමයි මේ ගෙදරට වෙලා ආතල්ලක ඉන්නේ ජොබ් වලට යන්නේ නැහැ දැන් මම තේරුණා ජොබ් වලට යන්නේ වැඩ කරා හලාවද VIP ඉන්ෂුරන්ස් එකේ ඊට පස්සේ ආ සෙලාන් බෑන්ක් ඒවල හිටම වැඩ කරා ඉස්කෝලෙන් අවුට් වුණා ඒකයි කියන්නේ ඉගෙන ගන්න කියලා බං තේරුණාද ඉගෙන ගනින් හරිද ඔය කරන ගමන් ඔය මොනවා හරි කමන්නේ ඉගෙන ගන්න ඔය මල්ලිලා වගේ ඉන්නවමයි WhatsApp එකේ උන් YouTube කරන්න යනවා ඉගෙන ගන්න නේද ඒකටම ඉගෙන ගන්න ඕන තේරුණාද ඉගෙනගෙන තමයි ලෑන්ඩ්ස් කරන්න ඕන O level ගොඩ දාගත්තා නම් ඇති A level ඕනේ නැහැ තේරුණාද O level කොහොම හරි ගොඩ දා ගන්නවකෝ ඊට පස්සේ මැච් එක ගැහුවයි කොහේ හරි ජොබ් එකක් කරන ගමන් හරිද ඕ හරි ඕන් ඉවරයි දැන් අත ගාලා තිබ්බා දැන් යන් අපි ප්‍රධාන පාලක මැදිරිය යන්න එපා ඉන්න ඔය අලවොද්ද වැඩේ යනවා මේ හොදි ඔක්කොම හින්දෙන්න ඕනේ ඊට පස්සේ තමයි දාන්න උක්කු පොල් කිරියක තේරුණාද උක්කු පොල් කිරියක මම ලෑන්ස් කරලා එන්න හරිද පොල් ගාලා තියෙන්නේ මම සුපීරියට බෙන්ඩරේ ගහලා හොඳට උක්කු පොල් කිරියක දාන්නේ අලේකට හරිද මම හදලා උන් පෙන්නන්නම්කෝ හරිද යන්න එපා ඉන්නවා මං ඒ වැට්ටි කරගෙන ඉන්න ඇයි දන්නවද මේ වැට්ටි කරොත් ඉන්නෝ කියන්නේ මොකක්ද දන්නව සීන් එක මොකක්ද මේ වැට්ටි කරගෙන ඉන්න ෆෝන් එකේ බැටරි 48යි තියෙන්නේ තේරුණාද මම නැත්තම් අර කන තියෙන එක දාන්න බැරුව යනවා මාල් පින් ටික හදලා ඔක්කොම මේවා කරලා මම නාගෙන එහෙම ලෑන්ස් කරගෙන ඉන්න හරිද හදන හරිය පෙන්නනවා ඊට පස්සේ නාගන්න යනවා තේරුණාද අමාරු යෝයි මේ ගාඩිය දානවා හිටන් ඔය වැඩ කරද්දි එපා වෙනවා උයද්දි ඒකයි අද ගෑස් එකක් ගලවලා ගත්ත එපා වෙනවනේ ගෙදරත් කවුරුත් නැහැ තව ගෑස් ලිපක් තියෙන පොඩි එක ගලවලා ගත්තම අවුලක් නැහැ පාත් දෙකේ නේ හොරෙන්ම ගලවුණා ඉන්න මේ යන්න ඉපේ අටු ඉන්න තව සින්දු 5ක් කියමු හරිද තේරුණා නේද ඉන්නවකෝ හරි දාතල්ලෙක් අම්මචන් මේ හරි තියාගෙන කාලා පැදුරක් කියලාගෙන ඒක තමයි පන්නේ එක හරිද යන්න ඉපේ හරිද ඉන්නව හරි ඔන්න යාළුවනේ ගාන්ට මේ වෙලා තියෙන අලේකේ හිඳිලා තියෙන්නේ හරිද දැන් මේ උක්කු පොල් කිරියක තියෙනවා පේනවද මේ තියෙන උක්කු පොල් කිරියක දාන්න ඕන මේකට ඕම පේනවනේ මේ උක්කු පොල් කිරිය එකපාරයි මිරිකලා තියෙන්නේ පොල් ගෙඩියක කිරි ඕම දානවා එක්ක දැන් ඔහොම පැහෙන්න දෙන්න පැවුනාම ගන්න යන්න එපා යන්න එපා දැන් ළඟයි ඔන්න යාළුවනේ ගානට හොද්ද එනවා හොද්ද ඇවිල්ලා තියෙන්නේ හරිද දැන් රස බලන වෙලාව පොඩ්ඩක් හරිද මම අරගත්තා දනවා හලෝ අතට ගන්නත් බෑ මම ගත්තා අම්මට තිරි තව ඉරු පොඩ්ඩක් උනහලු හරිද අම්මට තිරි වෙනවා අයියේ බොරුවට නෙමෙයි මම ওই ගානට ඉතින් ලුණු ටිකක් දාන්න ඕනේ දැන් කාරු ගානවා අය හරිද දැන් හොඳට කාරු ගන්න ඕනේ පේනවද ඕම කාරු ගානවා පේනවනේ දැන් ආයෙ රස බලනවා මම අතට දාගත්තා දානවා ඉතින් අට ඉවරයි දැන් හොද්දේ වැඩේ ඉවරයි දැන් පපඩම් බදිනේ හරියේ පපඩම් මිරිස් බදිනවා ඊට මස් එක ඉවරයි ඔන්න දාලා තියෙන්නේ හරිද යාළුවනේ දැන් ඉවර වෙන්න යන්නේ ගෑස් එක පුපුරන්නද මන් දැන් ඉන්නේ මේක බිම වැටුණානේ මගේ අතින් කිව් එක දැන් මේ එන තද්දයක් එනවලු බයි දැයින්වත් ඔම්මට පිටි ගිනි ගන්නවා මේ දැන් ගොම් බුල්ෆ එකේ වැඩේ හරිද පොල් තෙල් පොඩ්ඩක් දාන්න ඔය ගාන්න විතර මේ ගාන්න විතර දාන්න හරිනේ දැන් බුල්ෆ එක ගහමු මම මිරිස් දාන්නේ නැහැ බුල්ෆ එකට ඉන්නකො දැන් මොකම ඉතින් හැමතැනම ගා ගන්න තේරුණා ඔහොම එල්ටි ගාගත්තා දැන් බිස්තර ගෙඩියෝම පලාගත්තා ඔහොම එනවා ඔහොම පලා ගන්න මේ හැන්ද පොඩ්ඩක් තියලා ඔහොම හිමීට දාන්න ඕනේ හරිද ඔහොම හිමීට දාන්න ඕනේ එක්කම බුල්ෆ එක බිස්තර ගෙඩිය ඔයා පොඩ්ඩක් අහන්න යන්න දැන් තමයි අදිස් තියෙනවා මට දැන් ලුණු දාන්නේ නෑ දැන් ලුණු තමයි දාන්නේ ඕම චුට්ටයි ලුණු එක්ක දාන්න ඕම එක්ක
එක්ක නේද? දැන් ඔහොම තියලා තියන්න. දැන් අනිත් පැත්ත ගහ ගන්න ඕනේ හිමීට. මේක පොඩ්ඩක් කරවුනහම තේරුණානේ වැඩේ දැන් අල්ලලා යනවා නේ. ඔන්න බුල් ෆයක ඇවිල්ලා තියෙන ඉඳ. මේකට එකට දාගන්න. ඔය ගන්න තමයි මම කන්නේ. මිරිස් දාන්නේ මම ආසෙ කොහොම කන්නේ. එනොයි. ඔය ගන්න තමයි මට සෙට් වෙන්නේ. දැක්කනේ ඕම දැම්මා. ඒක අරන් තිබ්බා. හරිනේ. යන්න එපා. දැන් පොල් තෙල් දාන්න දෙන්නේ අය. ඕම් පොල් තෙල් දාන්නේ. ඕම් ඔය ගන්න විතර දාගන්න. හරිනේ. රත් වෙන්න දෙන්න. දැන් ඕම් තෙල් එක ගානට රත් වෙනවා. හරිද? දැන් දාගන්න ඕන ඔහොම 2 3 දාන්න. දැන් ගොඩාක් දාන්න එපා. අම්මට අන්නේ. එනනේ. ඕම් දැන් පුරු ගන්න ඕන. එනවා. අලන් ඉන්නේ යන්න කම්මෝට තියෙන සුවඳයි යන්න එපා මේ අවසාන මොහොතම වගේ හරිද යන්න එපා ඉන්න එකයි මම බලන් ඉන්නේ මේ රම්වන් පාට වෙනකන් දෙන්න ඕ ලිප පුපුරන්න එන්නේ අම්මට පිළිගෙනවා බිම වැටුණානේ හලෝ ඉවරයි බින්දලා ඉක්මනට මම මේක අස් කරලා දාන්නත් ඕනේ කෑම ටික හදාගෙන කාලා නාල තමයි කන්නේ. යන්න එපා ඈ. ඕම් පේනව නේද? ඔව්. මේ ගානට බාන්න. ඔව්. එනවනේ. ඔව්. දැන් දෙවෙනි පියවර. ඔව්. දෙවෙනි සෙට් එක. එක්කන් අන්නේ දාන්න. ඔව්. එනවනේ. අපඩම් දාලා හොඳට කූරු ගන්න. නැත්තම් ඉවරයි අම්මට පිළිගෙනවා. එනවනේ. ඔන්න. බලන් ඉන්න යන්න එපා ඈ. තව සින්දු 5ක් කියනවා මං හරිද? ඕ තෙල් කකුලේ. ආයි කියනවලු. ඇස් දෙක පියාගෙන නිදා ගන්න මතද? ඒවත් කියනවා. යන්න එපා. මේ අවසාන මොහොත. ඕන් දැන් දාන්න යන්නේ මොනවද දන්නවද? ඕන් ඉන්න පෙන්නන්න ඈ. ඕ දැන් දාන්න යන්නේ හොඳම හරිය. මේ මං හොඳට ලුණු වල දාගත්ත මිරිස්. ලුණු කොහොමද දෙන්නේ? එනවා. ලුණු වල පොඟවගත්ත මිරිස්. කොහොම දෙන්නද දෙන්න. එනවා. මේක දැන් මෙතන තියලා ස්පොන්සර් කියලා හිතනවා. මේ ස්පොන්සර් නෙමෙයි ඈ මේ පපඩම්. ස්පොන්සර් කරන්නේ නැහැ මම. පපඩම් ස්පොන්සර් කියලා ඔයාලා රැවටිලා මේ පපඩම් ගන්නයි. තේරුණානේ ස්පොන්සර් දාන්නේ නැහැ. ස්පොන්සර් දාලා තියෙන අර බෙන්ඩරේ විතරයි. බෙන්ඩරේ වීඩියෝ 10කට විතරයි දාලා තියෙන්නේ. මේ බෙන්ඩරේ ස්පොන්සර් කරලා තියෙන්නේ මට වීඩියෝ 10කට විතරයි. දැන් ආයෙ පෙන්නන්නේ නැහැ බෙන්ඩරේ. යන්න එපා ඉන්න. ඔන්න ගානට ඇවිල්ලා තියෙන්නේ පේනවයි. මේ ගාන තමයි මිරිස් ගන්නෑ. නිකන් තම්බල වගේ ගන්න එපා. මං එහෙම කණ්ඩාස නැහැ. මේ ගානට තියෙන්න ඕන පේනවයි. ජර බරවලා තියෙන්නේ. ලුණු එහෙම හොඳට දාලා තියෙන්නේ මේ ඇතුළටම. ඔබලා තියෙන්නේ. හරිනේ. ඕන් ඉවරයි. දැන් තියෙන්නේ මස් සීන් එක. දැන් යන්න එපා. දැන් මස් සීන් එක තමයි දැන් ඊට පස්සේ ගේම ඉවරයි. යන්න එපා. ඔන්න හට්ටියක් තියාගත්ත මේ මිරිස් මේවා. ඒවා හරියයි. ගානට ලෑන්ස් කරලා තියෙන්නේ. දැන් තෙල් දාන්න ඕන මේකට ඉන්න. දැන් මේ මස් එක ටෙම්පරාදු කරගන්න. ඕම් බලා ගන්න දඩ මස් හදන හැටි. ඔය ගානට විතර තෙල් දාන්න. හරිද? ඔය ගානට විතර අනිවාර්යෙන් දාන්න ඕන තෙල් නේ. ඕම් ඉන්න. දැන් ওই යාළුවනේ තෙල් එක ඩාන්ස් ස්ටා පාර දාගෙන ඉනවා. පේනවනේ? ඔය දැන් ඩාන්ස් ස්ටා පාරක දාගෙන ඉද්දි මේක දාන්න ඕනේ. ඕක සුදු ලුණු සෙට් එක නේ. මේ පේනවනේ? පොතු පිටින් තමයි දාන්නේ. කලල පොතු පිටින් තමයි දාන්නේ මස් වලට. දඩ මස් වලට නෙමෙයි මස් වලට කොහොමද එහෙම දාන්න අපි නම්. හරිද? ඔව් මොනවා ටෙම්පරාදු වෙන්න දෙන්න. පේනවනේ? යන්න එපා ඉන්න. දැන් සුදු ලුණු ටික ඕම රම්මම් පාට වීගෙන එනවනේ. ඔය පේනවනේ? ඔය ඕම් ඔහොම එද්දි මේ ලුණු ටික දාන්න ටෙම්පරාදු වෙන්න. එක්කන් ඕම් දාන්න. ඕම් තියන්නද? දැන් ඕ සුදු ලුණු ටිකයි මේ ලුණු ටික ටෙම්පරාදු වෙද්දි මෙහෙම කරපිංචා දානවා. ඊට පස්සේ රම්පේ. ඉතින් ඒවා ටිකක් දාලා හොඳට ටෙම්පරාදු කරා ගන්නවා. එනවනේ යන්න එපා ඈ. ආයෙ මාව පෙන්නනවා ඉන්න. මාළවිල්ල තමයි ආයෙ එන්නේ. බට් ටික මේව කරලා. මේ හදනවනේ තාම. යන්න එපා. දැන් පේනවනේ ඕ රම්බම් පාට වෙන්නේ එනවා. හරිද? ඇවිල්ලා තියෙන්නේ. දැන් දාන්න ඕන අපිට දඩමස් එකේ පාට ගන්න එපා. ඕම් මිරිස් කුට්ටියක් දාන්න ඕන අනිවාර්යෙන්. හරිද? ඕම් ඔය ගානට විතර පොඩ්ඩක් ඕම් ඔහොම දාන්න ඕන. ඊට දාලා මේ මෙහෙම හොඳට කාරු ගන්න. තේරුණේ?
ඕම් ඔහොම කළු පාට වෙනකන් කාරු ගන්න. දැන් ඊළඟට තමයි මස් ටික දාන්නේ. ඔහොමින්ද ඕම් ඔහොම පොඩ්ඩක් කළු වෙන්න දෙන්න. තේරුණානේ? ඕම් ඔහොම. දැන් පේනවනේ ඔය ගානට ඇවිල්ලා තියෙන පේනවනේ. මේවා ටික හිමි සුවඳට දැන් මේ ටෙම්පරාදු වෙලා තියෙන. දැන් දාන්නේ දඩයම් බට්ටා. පේනවනේ? ඕන් දඩයම් බට්ටා ටික දාන්න යන්නේ. හරිද? ඕ දඩයම් බට්ටා කිය සෝයා මීට් නෙමෙයි ඈ. දඩයම් බට්ටා එක. ඔය පේනවනේ? ඔය දඩයම් බට්ටා. ඕන් සෙට් එක දාන්න වෙන්නේ. දඩයම් බට්ටා කියන්නේ ටික. ඕ යටෙනවා ඉතින් පයින්නවලු. දැන් ඉන්නේ. හොමින්ද යන්න එක. දැක්කනේ. ඕ දඩයම් බට්ටා ටික දාලා තියෙන්නේ. මේ තියෙන්නේ දඩයම් බට්ටා හොදපු වතුර ටික. දැන් ඒ ටිකක් දානවා. ඕ පේනවනේ? ඕන් ඔය ගාන ටිකට දාන්න. හොද්ද හින්දනවනේ අපි කොහොමද? ඕන් ඔහොම තියලා තියන්න ඕන්. දැන් හරි දැන් ලස්සනට එනවා මේක. හරිනේ. ඕන් තියලා වහලා තියමු දැන් අපි. හරිනේ. ඉන්නකො මම කරමුඩියක් අරන් එනක. ඔන්න දැන් ගානට පැහැෙනවා යාළුවනේ. හරිද? දැන් මේක අපි පැයක් විතර වහලා තියාගන්න ඕනේ. තේරුණාද? දැන් උන් වහන්න යන්නේ. ඕම් වැහුවා. පේනවද? දැන් හරි. මං ආයේ පැයකින් එන්න නාගනේ. දැන් නාන්න ඕන බඩු ටික අස් කරලා නැත්තම් ඉවරයි. තේරුණාද? බායි මං එනවටක් ගාලා ඉන්න. ඔන්න යාළුවනේ ඔක්කොම බඩු ටික අස් කරා. තිබ්බ සේරෝම ටික අස් කරලා හොදලා දාලා ආවි. නෑවේ නෑ තාම. මේකත් බාලම නාලා යනවා කියලා ආවි. හරිද? දැන් බලමු තාත්තේ මොකද කියලා. මට එල කිරියකට යනවා. කිරියටම යනවා ඉතින් මේ. එනෝයි. දැන් හරි. දැන් ගානට ඇවිල්ලා තින්නේ දැන් රස පොඩ්ඩක් බලමු. ලුණු එහෙම ඇඹුල් නම් ගාන ඉතින්. බලමු. පොඩ්ඩයි ලුණු. ලුණු පොඩ්ඩක් ඕන. ලුණු මදි. නේද? සැර එහෙම තියෙනවා මට දිවෙන්න දඩමක් වලට උන්න සැර තියෙනවා කොර වෙන්න තියෙනවා ඉතින් නේ ඉතාලටම දැන් යන්න එපා ඉන්න දැන් කන හරියට පිළිවෙල කරලා ගන්නට දෙනවා ඔයාලට කන්න අම්මට කොප්පේ දැන් හරි දැන් මම නාගෙන ඉන්න බත්කම් නෑ ඔයාලුනේ අම්මට හිරිවෙන්න පැයක් විතර නෑවා හොඳට නාගත්තා හරිද නාගෙන දැන් මේ මෙතන මේ මට යන්න බැරුව ඉන්නේ කට්ටියක් ඉන්නවා වතන මාර සීන් එක වෙලා තියෙන ඉන්නවා පොඩ්ඩක් යයන් කොහොම හරි කට්ටියක් ඉන්න අවුලන්නේ මොකද්ද දැන් තියෙන කන සීන් එක තමයි මෙතන මේ ඉන්නේ ඒක දැම්මා ඉවරයි ඉතින් ඊට පස්සේ කන්දේ එතන කට්ටියක් වැඩ පේනවනේ දැන් දාන්න තියෙන වීඩියෝ එක තේරුණා ඒ කට්ටිය බලාගෙන ඉන්නේ හරිද ජය වේවා එන යාළුවනේ දැන් බෙදාගමු හරිද? ඉතින් එන්න හදපුවා තමයි මම බත් පොඩ්ඩයි දාගත්තේ. මං කන්නේ නෑනේ වැඩි. තේරුණා? ඒ හින්දා පොඩ්ඩයි දාගත්තේ. ඕම මසුත් දාගන්න. තේරුණා? ඕම අරගෙන ඕම දාගන්න. එහෙම අවුලක් නෑ. අතන කට්ටියක් ඉන්නවා ඒකයි මම හිමින් කතා කරන්නේ. ඕම අරගෙන මේක දාන්න. තේරුණා? විතරම අරගෙන අපිට විතරම දාන්න. ඉන්න වන්දාලා ලෑස් කරනවා කට්ටියක් ඉන්නවා
නිකම් බරයි මේක අල්ලන් ඉන්න මේ මාර සීන්නේ හරිද අතන කට්ටියක් ඉන්නවා ලැජ්ජාවේ මම මේ හරියට ආවා දැන් හරිද ගෙදර යන්න බෑ ගෙදර තාත්තා ඉන්නේ ඒකට මට කතා කරන්න බැරුව වෙනවා තේරෙන්නේ නැහැ නේ උඹ තමසලාට හරිද මේ හරි ලෑන්ස් කරමු හරිද බත් එකක් ගෙනල්ලා තින්නේ ඉක්මනට ගමු අතන කට්ටිය බලන් ඉන්නේ පේනවද මම යනවා මොනවද පුතා ඔයා කරන්නේ කියලා මං කිව්වා ඔන්ලි පෑන්ස් එකට වීඩියෝ දානවා යන්න එපා ඉන්න වේ බත් එක අරන් ඉන්න එච්චායෙත් බෑලෝ ඔන්න හරිද මේ විදිහෙන් තමයි ලෑන්ස් කරන්න වෙන්නේ අතන කට්ටිය තේරුණා නේද නෝන්ඩි උනා හිටම්ම මේ තියෙන කෑම එක පේනවද අවුල නැහැ නේ එහෙනම් මමිලා කමු කන ෂොට් එක දෙන්න දින්න ඒකටම කට කන විදිය යන්න එපා ඉන්නවා හරිද එන්න සීන් එක නෝන්ඩිට මේ තියෙන කෑම එක මම ඉන්නේ දැන් ලොකේෂන් එක දෙන්නන ඔය දින් පොල්ලත් ඉන්නේ හරි එහෙනම් කමු යන්න එපා ඉන්නවා දැන් කණ්ඩන යන්නේ මේ පේනවනේ කෑම එනෝනේ ඉන්න ඕන් කන ෂොට් එක දෙන්න ඔන්න අනනවා පේනවයි ඔය තියෙන කෑම මේ තියෙන මස් පේනවනේ මේ තියෙන මස් මේන් අර පූස දෙන්න ආයාව ඉඳපන් දැන් කාලේ ඉවරනවා හදා දෙන්නේ අර මනුස්සු බලන් ඉන්නවනේ මචං ඔය තියෙන බත් පේනවයි ඉන්නෝ කට දෙන්න අල්ලා විතර මේ පපඩන් එක නිකන් කන්න ඕන කණ්ඩක් ගාලා අනුස්සේ බලන් ඉන්නේ නෝන්ඩීට නෝන්ඩීද කණ්ඩු ඉක්මනට රහයි මම කනවා එහෙනම් සි අම්මට සිරි අඩෝ හට නියමයි මන් දවස් 4කින් බත් කන්නෙත් මෙහෙම තියෙන්න ඕනේ ඉතින් තරහ වෙන්න බෑ සි දෙයිනේ මං ඉව්වොත් බොරු නෙමේ අම්මපා කණ්ඩ පුළුවන් බොරුවට නිකන් කියනවා නෙමෙයි දවසේ ගෙනවකෝ හරිද මං තමයි කෝ කියා හරිද කනවා තව කනවා කනවා බා මං බත් පොඩ්ඩක් දාගත්ත මං කන්නේ මේත් වැඩි හරිද සත්තුන්ට මනුන්ට හරි තමයි දැන් දෙන්නේ මං බත් වැඩිනේ මං කන්නේ හැන්දක් විතර පේනවනේ මේ මස් එහෙම දාලා තියෙන්නේ සුපිරියට අනලා තින්නේ මේකට රහ නැතුව කිව්ත් වැඩකුත් නෑ සි කියලා වැඩක් නෑ මචං ඉන්නව මම ඉන්න තැන වලට පෙන්නන්න මං කනගම බොරුනේ මේ රහයි යකෝ මට තිරිවෙන රහයි බොරු කියන්නේ ඉතින් අම්ම පරහයි බොරු කියලා වල මොනා ගන්නද නැත්තම් මං කන්නෙත් නෑ මෙහෙම වට්ට රහක් තියෙන දඩමස් එක එහෙම මේ කොණ්ඩ බූලේ බලන්න එපා මම කොණ්ඩේට දාන එක නැත්තම් ඒකට කියයි කොණ්ඩ බූල්ල තේ දාන කියලා කොණ්ඩ බූලේ ওই ඔලුවට දාන එක අපේ නංගි හරිද පට්ටම රහයි බොරු නෙමේ දවසේ ගෙනවේ ඔයාලා කට්ටිය මෙන්න හරිද මස්සෙම දාලා තියෙන දඩමස් තුවන්න ඕන මෙහෙම තමයි සෝරි
මට ඉන්න බෑ හෙන සැරයි දඩමත් ඉතින් සැරට තියෙනවා හලෝ තේරුණා මේ කොච්චිනම් කන්න බෑ මිරිස් බැදපුවා මාල සරක් ටක්ගාල බඳින්න ඕනොයි බඳින්නගෙන නෑන හොයා ගන්න ඕනෙක්මට එයි දන්න මට සහය වෙන්නලු බඩු අස් කරන්න මංගු යද්දි දැන් දිගටම උයනවනේ හලු තේරුණයි සහයකාරයෙක් ඉන්නවා මේ වීඩියෝ එකට දාන්න පල්ලෙන් හොඳ වෙන්න ඕනේ නරකේ හරියන්නේ පට්ට කරයිය ඉන්න පොඩ්ඩක් පෙන්වන්න මේ වත්ත ඔය තියෙන මචං වත්ත මේ පූස වගේ කෙවිල්ල පේනවද පූස වගේ කෙවිල්ල පේනවද මේ තියෙන බත් එක මේ බල්ලෙක් කෙවිල්ල පේනවද ඔක තමයි වත්ත තේරෙනවද මචං දැන් ඔයාලා ගොඩක් වෙලා ඉඳලා බලන් ඉන්නවනේ ඔයාලා ගොඩක් වෙලා ඉඳලා බලන් ඉන්නවනේ යාළුවනේ මට සැරයි අම්මට සිරියන සැරම් මේ දඩමස් එක තමයි සැර හලෝ දඩමස් එක සැරයි පේනවනේ කොණ්ඩේ කැත වෙලා තියෙන නාලේ හින්දා ඒක අවුල කරන්න බෑ මෝ ඇති හොඳටෝම ඇති හරි අත් දෙක හොද ගන්න ඉඳ වතුර ටිකක් බීලා ඔන්න යාළුවන්ට දෙන්න යන්නේ හරිද මස් ටික දුන්නා එකට අර මස් කන්න දා බල්ලන්ට හොඳට අනන්න ඒතකොට තමයි කන්නේ අපි අනන්නේ නෑනේ වැඩිය බල්ලන්ට හොඳට අනන්න පේනව නේද එන්නලා පෙට්ටක වෙන්න යාළුවෝ ටික එන්න පිට්ටක වගේ හරිද මොන්න ඔයාලට බත් මම බුවත් පොඩ්ඩයි කන්නේ මම ඔයාලට වෙනදත් කියලා තියෙන්නේ මට කන්න බැරි සීන් එකක් තියෙනවා කියලා හරි දැන් යාළුවෝ ටිකයි ඉන්නෝ කනක දාඩියක් දැම්මාලු සැරයි නේ තරම් හරිද දාඩි පාරකුත් දැම්බ මූණට සැරින්ද තේරුණා ඔයගොල්ලෝ ගන්න එපා වීඩියෝ අදේක හොඳයි නේ අවුලක් නැහැ නේ හැමදාම මේව හොඳයි තමයි ඉතින් මට නම් හොඳයි ඕගොල්ලන්ටත් හොඳයි තමයි ඔයාලා දාන්න හොඳයි ලස්සනයි එල්ල කිරි එහෙනම් යාළුවනේ මං යනවා බයි ආයි තම්බ හරි අවුලක් ගන්න එපා එහෙනම් මං ගියා ආයෙත් අපි හම්බෙමු හරිද කෑව මං ඊට ගන්න තමයි කන්නේ කොහොමද බයි උස්සරණයි එහෙනම් එල්ල කිරි